සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම නිරෝගීව හොඳින් ඇති කියලා හිතනවා. අද මම කතා කරන්න හිතුවා අපේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන ඖෂධ කාණ්ඩයක් වන ස්ටැටින් ගැන. මේ ස්ටැටින් වලට ලංකාවේ ගොඩාක් වෙලාවට භාවිතා වෙන්නේ ඇටෝවැස්ටටින්. අපි අද චුට්ටක් බලමු මේ ඖෂධය ගැන. අපි දැන් බලමු මේ ඖෂධ කාණ්ඩය භාවිතා කරන අවස්ථා. අධික කොලෙස්ටරෝල් පාලනයට එහෙම නැත්නම් හයිපර්ලිපිඩීමියා රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරන්න පාවිච්චි කරනවා. ඒ වගේම තමයි හෘද රෝග, අංශභාගය වැනි රෝග තත්ත්ව වැළැක්වීම සඳහා අපි පාවිච්චි කරනවා මේක. රුධිර නාල සිහින් වීම. ඒ කියන්නේ අපේ රුධිර නාලවල බිත්තිවල මේදය තැන්පත් වීම අඩු කරනවා. එමගින් රුධිර නාල සිහින් වෙන එක අඩු කරගන්න අපිට පුළුවන්. ස්ටැටින් වර්ගයට අයත් ඖෂධ කිහිපයක් තමයි ඇටෝවැස්ටටින්, රොසවැස්ටටින්, සිම්වැස්ටටින් කියලා කියන්නේ. මෙම ඖෂධ හදන සමාගම් අනුව ඒ වගේ ව්‍යුහයේ චූටි වෙනස්කම් වෙනවා. එතකොට මිලිග්‍රෑම් ගණන, පෙත්තේ හැඩය, පෙත්තේ පාට ඒ වගේ දේවල් ඖෂධ හදන සමාගම අනුව වෙනස් වෙනවා. මේ ස්ටැටින් කියන ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධ වලින් කරන්නේ අපේ රුධිරයේ තියෙන අහිතකර මේදය එහෙම නැත්නම් කොලෙස්ටරෝල් පාලනය කරන්න භාවිතා කරන එකත් ඇන්ටි ඔක්සිඩන්ට් එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් එකකින් පුළුවන් අපේ ඇඟේ රුධිර කැටි ඇති කරන අවදානම අඩු කරන්න. අපේ ශරීරයේ කොලෙස්ටරෝල් වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි low density lipoprotein කියන්නේ LDL. මේකට අපි කියනවා අහිතකර කොලෙස්ටරෝල් කියලා. මේ අහිතකර කොලෙස්ටරෝල් අපේ ඇඟේ වැඩි වෙනවා කියන්නේ අපිට හෘද වස්තු ආශ්‍රිතව ඇතිවෙන ලෙඩ රෝග ඇතිවෙන්න අවදානමක් වැඩි වෙනවා. ඊට පස්සේ තියෙනවා ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ අපි ගන්න ශරීරයේ තියෙන වැඩි කැලරි ප්‍රමාණය අපිට ආපහු අවශ්‍ය වෙනකන් ට්‍රයිග්ලිසරයිඩ් බවට පත් කරලා ශරීරයේ මේ ගබඩා කරලා තියෙනවා. එතකොට ඒක වැඩි වෙනවා කියන එකත් හෘද වස්තු ආශ්‍රිත ලෙඩ රෝග හැදෙන්න තියෙන අවදානම වැඩි වෙනවා. ඊට පස්සේ තියෙනවා high density lipoprotein කියලා. කියන්නේ HDL. මේක තමයි අපේ ඇඟේ තියෙන හිතකර මේදය. මේ හිතකර මේදය අපේ ඇඟේ තියෙන එක වැඩි වෙනවා කියන්නේ අපිට හෘද වස්තුවේ ආශ්‍රිත රෝග හැදෙන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා කියන එක. එතකොට මේ අපේ ඇඟේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් LDL ආය ට්‍රයිග්ලිසරයිඩ් මේ දෙකම කෙටි කාලයක් ඇතුළත අඩු කරන්න පුළුවන් ඖෂධ කාණ්ඩයක් තමයි අපි මේ ස්ටැටින් කියලා හඳුන්වන්නේ. අපි බලමු මේ ඖෂධ කාණ්ඩය කොහොමද ක්‍රියා කරන්නේ කියලා. අපේ අක්මාවෙන් තමයි කොලෙස්ටරෝල් නිපදවන්නේ. ඒකට විශේෂ වූ එන්සයිම් එකක් ඕනි වෙනවා. ඒ එන්සයිම් එක තමයි HMG-CoA රිඩක්ටේස් කියලා කියන්නේ. එතකොට මේ ඖෂධ කාණ්ඩය මගින් කරන්නේ මේ HMG-CoA රිඩක්ටේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන එක. එන්සයිම් එකේ ක්‍රියාකාරීත්වය අඩු වුණාපුහම කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු වෙනවා. ඒ කියන්නේ අක්මාව මගින් කොලෙස්ටරෝල් නිපදවන වේගය අඩු වෙනවා. අක්මාවේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු වෙනකොට අක්මාව විසින් දැනට රුධිරයේ තියෙන අහිතකර මේදය අක්මාවට උරා ගන්නවා. එතකොට රුධිර නාලවල ගමන් කරන කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ රුධිර නාල බිත්තිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු වෙලා හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු වෙන එක. මෙම ඖෂධ ගත යුතු වේලාව ගැන සලකනකොට සාමාන්‍යයෙන් රාත්‍රී නින්දට පෙර ලබා ගැනීම සුදුසුයි කියලා තමයි වෛද්‍ය නිර්දේශය තියෙන්නේ. මොකද මෙම කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරන එන්සයිම් එක වඩාත් සක්‍රිය වෙන්නේ රාත්‍රී කාලයේදී නිසා. එතකොට මෙම ඖෂධය උපරිම ලෙස ක්‍රියා කරන්නේ රාත්‍රී කාලයේදී. එහෙත් ඇටෝවැස්ටටින් වැනි ඖෂධ රුධිරයේ දිගු වේලාවක් පවතින නිසා දවසේ ඕනෑම වෙලාවක වෛද්‍ය උපදෙස් මත අපිට ගන්න පුළුවන්. ආහාර වලින් පස්සේ හරි ආහාරයට පෙර හරි මේ ඖෂධය අපිට ලබාගත පුළුවන්. නමුත් ඇටෝවැස්ටටින් වැනි ඖෂධයක් ශරීරයේ දිගු වේලාවක් පවතින නිසා දවසේ ඕනෑම කාලයකදී වෛද්‍ය උපදෙස් මත ගන්න පුළුවන්. මේක කායම ගැනීමට පෙර හෝ පසුව ලබා ගන්න පුළුවන්. දවසේ මොන අවස්ථාවේ මේක ලබා ගත්තත් සෑම දිනකම එකම වේලාවක ලබා ගැනීම ඉතා වැදගත්.
එහෙත් සිම්වස්ටටින් කියන ඖෂධය ශරීරයේ පවතින ඉතා කෙටි කාලයක් නිසා ඒකේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්න රාත්‍රී කාලයේ ආහාරයෙන් පසු හෝ පෙර නින්දට යාමට පෙර අපිට ලබා ගන්න පුළුවන්. අතුරු ආබාධ ගැන කතා කරොත් ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මලබද්ධය, පාචනය, බඩ පුරවා දැමීම හා ગેස්ට්‍රයිටිස් වැනි රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. දෙවැනි එක තමයි අක්මාවේ නිකුත් කරන එන්සයිම් වල වැඩිවීමක් දක්නට පුළුවන් අපි මේ ඖෂධය ගන්න කාලය ඇතුළත. ඒක නිසා මාස 3න් 3ට වගේ මේ අක්මා එන්සයිම් ගැන කරන රුධිර පරීක්ෂණය කරන්න වෛද්‍යවරයා නිර්දේශ කරනවා. ඖෂධය පටන් ගන්න කලිනුත් වෛද්‍යවරයා නිර්දේශ කරනවා මේ අක්මාවේ එන්සයිම් වල රුධිර පරීක්ෂණයක් කරන්න කියලා. එතකොට බොහෝ වෙලාවට ALT කියන එක තමයි මේ අපි ඖෂධය ගන්න කාලය අතරතුර වැඩිවීමක් වෙනවා නම් වැඩි වෙන්නේ. තුන්වැනි එක තමයි මාංශ පේශී වේදනාව මසල් පේන්. මේක බහුලවම ඇති වෙන්න පුළුවන් අත්වල හා කකුල්වල. අසාමාන්‍ය වේදනාවක් ඇති වෙනවා නම් වහාම වෛද්‍යවරයා හමු වෙන්න. ඉතා කලාතුරකින් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි පේශි සෛල විනාශ වෙලා වකුගඩුවලට හානි වෙන එක. මේ තත්ත්වය අපි හඳුන්වනවා රැබ්ඩෝමයලයිසිස් කියලා. මේ තත්ත්වයේදී අධික මස්පිඩු වේදනාවක් සමග මූත්‍රා තද පැහැවීමක් දක්නට ලැබෙනවා. මේ අවස්ථාව නම් ඉතාම ඉක්මනින් වෛද්‍යවරයා හමු වෙන්න ඕනි අවස්ථාවක්. 4. ඉතාම කලාතුරකින් සමහර පුද්ගලයින්ට මානසික ව්‍යාකූලතාවයක් ඇති වෙන්න පුළුවන්. 5. රුධිර සීනි මට්ටමේ සුළු වැඩිවීමක් දක්නට පුළුවන්. ඒවා ඉතා කලාතුරකින් ඇතිවන රෝග තත්ත්ව. වෛද්‍ය උපදෙස් නොමැතිව මෙම ඖෂධය ගැනීම නවත්වන්න එපා. ඒකෙන් ඔයාගේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්න පුළුවන්. අනිත් එක තමයි දවසේ ඕනෑම වෙලාවක ගන්න පුළුවන් වුණත් සෑම දිනකම එකම වේලාවක ගැනීම තමයි ඉතා වැදගත් වෙන්නේ. ඔබට කිසියම් අතුරු ආබාධයක් දැනේ නම් වහාම ගිහිල්ලා වෛද්‍යවරයා හමු වෙන්න. එවිට වෛද්‍යවරයාට පුළුවන් ඔබේ ඖෂධයේ මාත්‍රාව අඩු කිරීමට හෝ වෙනත් ස්ටැටින් වර්ගයක් නිර්දේශ කිරීමට. ඔබ ගර්භණී මවක් නම්, කිරිදෙන මවක් නම් මෙම ඖෂධය භාවිතා නොකළ යුතුයි. ඊට අමතරව ඔබට ගැබ් ගැනීමක් අවශ්‍ය නම් මාස 3කට කලින්වත් මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශය ඇතිව නවත්තන්න ඕනේ. මේ හැම දෙයක්ම අපි කරන්න ඕනේ වෛද්‍ය නිර්දේශය ඇතිව. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. ඒක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.